කාවිංග පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න ජේෂ්ඨ රංගන ශිල්පියෙක්. ඒ කාල ටෙලිනාට්‍ය සහ මියුසික් වීඩියෝ වල කාවිංග බහුලව දකින්න ලැබුණා. දැන් වෙනකොට ඔහු ටෙලිනාට්‍ය වල නිතර දකින්න අඩු වුණත් නිවේදකයෙක් ලෙස නිතර දකින්න ලැබෙනවා. කාවිංග විවාහ වුණේ වෛද්‍යවරියක් සමග. ඇය නමින් ශනයා පෙරේරා. ඒ කාලෙම විවාහය සමාජයේ දැඩි වශයෙන් කතා බහට ලක් වුණා. නමුත් ඔවුන්ගේ විවාහය තුළ ඇති වූ නොගැලපීම් හේතුවෙන් එම විවාහය සාර්ථක වුණේ නැහැ. ශනයා කාවිංගගෙන් වෙන් වී ඩුබයි රාජ්‍යයට ගියා. ඔහුට දැන් වයස අවුරුදු 39ක්. ප්‍රථම විවාහයෙන් පසු දීර්ඝ කාලයක් තනිකඩව සිටි ඔහු නැවත පෙම්වතෙක් වී ඇති බවට දැන් ආරංචි වනවා. ඇයත් නවක නිලියක් බවටයි මේ වන විට වාර්තා වන්නේ. ඉතින් ළඟදීම ඔවුන් දෙදෙනාගේ විවාහයෙන් අපිට කවුද කියලා බලන්න පුළුවන් වේවි. ඉතින් කාවිංගගේ අලුත් ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ වගේ ගොසිප්ස් මුලින්ම බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.